අපි දැක්ක දැන් මෙතුමා මේ ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිවරයා හැටියට ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා හැටියට පත් කරලා ඉන්නේ පරණ ඔව් අය ඉල්ලාසුනාද? මට තාම අප්ඩේට් වෙලා නැහැ. අයි මෙතුමාලා මුලින්ම අර ඉල්ලාසුනාගේ මුලින් පත් කරේ පරණ රෙකෝඩ්ස් තියෙන පරණ චරිත සහතික තියෙන පුද්ගලයෙක්. මෙතුමා කිව්වා ආපු ගමන් පරණ කට්ටියම තමයි ඉන්නේ. මේ ජාතික ආර්ථික වැඩපිළිවෙල තුළ අපිට කිසි කෙනෙක් අවතැන් කරලා එලිට විසික් කරලා යන්න ඕනේ නැහැ. CTP එක ගත්තොත් මගේ ප්‍රවාහන ආයතන ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට මම වගකීම දරන රංගම තනිකරම දේශපාලනීකරණ වෙලා තිබ්බේ. ඡන්දයකට පස්සේ ඡන්දයේ දිනන පක්ෂයේ පුද්ගලයා ඇවිල්ලා වාඩි වෙනවා උදෙන්ම ඇවිල්ලා වාඩි වෙනවා ඩිපෝ අධිකාරී පුටුවේ. වාඩි වෙලා ඉවරලා තමයි ලියුම ගහන්නේ. සුදුසුකම් මොනවත් නැහැ. දැන් අපිටත් මම ඇවිල්ලා ඔක්කොම ටික ඩිපෝ අධිකාරී ටික එළියට දානවා ඔපරේෂන් මැනේජර්ලා ටික ඔක්කොම එළියට දානවා යන්න. එහෙම අවශ්‍ය නැහැ. ඒත් ඒ මිනිස්සුත් යපුනේ පරණ ජරා ජීර්ණ වූ ආර්ථික ක්‍රමය තුල පරණ ජරා ජීර්ණ වූ මජර දේශපාලන සංස්කෘතිය තුල. අපි ආවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. අපි ආවේ ඒක වෙනස් කරන්න නම් අපි ඒ ගමන යා යුතු නෑ දුව. ඒ නිසා අපි බලනවා මේගොල්ලෝ කාලයක් දෙනවා. හැදෙන්න ජනවරම තේරුම් ගන්න. ජනවරයේ අභිප්‍රාය තේරුම් ගන්න. මේගොල්ලෝ යා යුතු තැන මොකක්ද කියලා තේරුම් ගන්න. ඒකත් එක්ක අපිත් එක්ක එකතු වෙලා මේ ගමන යන්න කියන සහෝදරාත්මක දෑත දීපු කරනවා. හැබැයි ඒත් හැදෙන්නේ නැත්නම් අපිට සිදු වෙනවා අයින් කරන්න.